අදත් ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයගොල්ලන්ට එක්ක unboxing and review video එකක් තමයි කරන්න ආවේ. මේ වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට review කරලා පෙන්නන්න හදන්නේ පොඩි ඔයගොල්ලන්ට low budget එකට ගන්න පුළුවන් පොඩි mini mic එකක් ගැන. මේ mic එකෙන් තමයි දැන් ඔයගොල්ලෝ මේ intro එක මම record කරන්නේ. මම ඔයගොල්ලන්ට එක්ක unbox කරන්න ආවේ දරාසයෙන් ඕඩර් කරපු TikTok mic එකක්. මේකේ නම් හරියට මම ඔයගොල්ලොන්ට කිව්වොත් එහෙම TikTok mic low කියලා තියෙන්නේ microphone micro curved කියලා මේ box එකේ යට තියෙනවා. මම ඔයගොල්ලොන්ට ඒක unboxing එකේ පෙන්නනවා. හරි. එහෙනම් මේ box එකේ තියෙන්නේ මම දැන් ඔයගොල්ලොන්ට මේක unboxing experience එක කොහොමද කියලා පෙන්නන්න. හරි මම දැන් ඔයගොල්ලොන්ට पैकेज की वाटे තමයි वीडियो की पहनने नहीं मांगे ये पॉडकास्ट फास्ट යවන්න. හරි මම දැන් ওই විදිහට පැකේජ් එක කපා ගන්න තමයි හදන්නේ. මම දැන් ওই විදිහට ওই පැකේජ් එක කපාගෙන මයික් එක එළියට ගන්න ටික තමයි දැන් ඔයගොල්ලෝ බලන්නේ. මම මේ ටික පොඩ්ඩක් ඔයගොල්ලන්ට ෆාස්ට් යවන්න. ඔය විදිහට තමයි අපි මයික් එක එළියට ගත්තාම අපිට තියෙන්නේ බබල් රැප් කරලා තමයි යවන්නේ බොක්ස් එක වටේට. ඔය බබල් රැප් එක තියෙද්දි ඔයගොල්ලෝ බොක්ස් එක ඉස්සරහ දාන්න බලන්න පුළුවන් ඉන්නේ. මම මේ බොක්ස් එක වටේට ගත්ත ඔයගොල්ලන්ට පෙන්නනවා. දැන් මයික් එකේ ඉන්නේ මම ඔයගොල්ලෝ කොහොමද කරේ මයික් එක ගෙනාවා. හරි අපි දැන් මේක උඩින් තියෙන බබල් රැප් එක අයින් කරගමු. හරි මම දැන් මේ විදිහට මයික් එක බබල් රැප් එකෙන් අයින් කරන්න තමයි හදන්නේ. මයික් එක නෙවෙයි සෝරි මයික් එකේ බොක්ස් එක. හරි මම දැන් මේ විදිහට මයික් එකේ බොක්ස් එක එළියට ගන්නවා. බොක්ස් එකේ සයිඩ් එකෙන් පොඩ්ඩක් අපිට ඩැමේජ් වෙලා තියෙනවා බොක්ස් එකට. ඒක ඩෙලිවරි එකේ අවුලක් මම හිතන්නේ. දැන් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් බොක්ස් එකේ ඉස්සරහා ये बॉक्स के नाम තියෙනවා යටින් මයික්‍රොෆෝන් මයික්‍රෝෆෝන් චෙක්‍රවිච් කියලා ගහලා තියෙනවා. ආයි මායික් එකේ පික්චර් එකත් අපිට එතනින් බලා ගන්න පුළුවන්. මයික් මේ බොක්ස් එකේ යට කොටස අපිට බලා ගන්න පුළුවන්. මේක කනෙක්ට් කරන්න පුළුවන් ඩිවයිසස් මොනවද කියලා තියෙනවා. iPhone iPad iPod Android, Windows, smartphone and more කියලා තමයි ඔතන විස්තරය ඔයගොල්ලන්ට තියෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලන් මේ කනෙක්ට් කරගන්න පුළුවන් ඩිවයිස් ටික තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. මයික් එක තියෙනවා. මේ මයික් එකේ වයර් එකේ දිග ප්‍රමාණය තියෙනවා නේ තමයි. ඔයගොල්ලෝ ඒක කියලා බලන්න. දැන් අපි බොක්ස් එකේ සයිඩ් එකට ආවම ඒ පැත්තේ අපි බලන්න පුළුවන් ඉන්නේ මේ මයික් එකේ වයර් එකේ දිග ප්‍රමාණය කොච්චරද කියලා. ඒක අපිට ගන්න පුළුවන් 150යි सेंटीमीटर एंड 300 सेंटीमीटर කියන ගණන් වලින් අපිට මේ මයික් එකේ වයර් එක ගන්න පුළුවන්. දැන් බොක්ස් එකේ පිටිපස්සට කොටකට ආවලා පස්සේ ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් ඔපරේෂන්ස් කියලා මෙතන මයික් එක ගැන පොඩි විස්තරයක් දීලා තියෙනවා. මොනවා වගේ වැඩවලද මේ භාවිතා කරන්න ඕන වගේ දේවල්. අයි නෝට්ස් කියලා තියෙන්නේ මේ මයික් එකේ වයර් එක කොච්චරක් දිගයි ප්ලග් එක මොකක්ද කනෙක්ට් කරන්න පුළුවන් ඩිවයිස් මොනවද කියලා. बॉक्स के अनिक पैक गया මේක චීනේ තමයි හදලා තියෙන්නේ කියලා සහ බොක්ස් එකේ අනිත් පැත්තේ බ්‍රෑන්ඩ් ලෝගෝ ටිකක් තිබ්බා. මම දැන් ওই මයික් එක එළියට ගන්නවා උතනින්. ඔයගොල්ලන් පේනවා ඇති බොක්ස් එක ඇතුලේ මයික් එක විතරයි තියෙන්නේ. අපි මේකට ඇඩිෂනල් දේවල් මොනවත් හම්බෙන්නේ නැහැ. මම දැන් ওই විදිහට මයික් එක බොක්ස් එකෙන් එළියට ගත්තා. ඒ විදිහට තමයි මයික් එක තියෙන්නේ. ආයෙත් මේ මයික් එකේ වයර් එක දිගේරනකොට ඒගොල්ලෝ නිකන් ඩබල් ටේප් වගේ පොඩි ටේප් වර්ගයකින් මේක ඔතලා තමයි ඒවලා තියෙන්නේ. ඒක වයර් එක දිගේරෙන්නේ නැති නිසා මම දැන් මේකත් අයින් කරවන්න. ඒක ඔයගොල්ලෝ ආයෙ නැවත පාවිච්චිට ගන්න ඕලුවා. මයික් එක නිකන් තියෙද්දි වයර් එක ඔතලා තියනවා වගේ. මම දැන් ඔයගොල්ලන්ට දෙන්නන්නේ මයික් එක පොඩ්ඩක් එහාට මෙහාට කරලා මයික් එක වාර ඉස්සරහට ගන්න. ඒක දිගයිද කියලා ඔයගොල්ලෝ ඉතින් මයික් එකේ වයර් එක කොච්චර දිගද කියලා බලාගන්න. ඉතින්නේ මයික් එක මම දැන් ඔයගොල්ලෝ මේ මයික් එක අපේ සම්බන්ධ කරගන්න පොඩි ක්ලිප් එකක් තියෙනවා.
හරියාලෝනේ ඔය දේවල් ටික තමයි ඔයගොල්ලන් මේ මයික් කියලා බලා ගන්න පුළුවන් ඉන්නේ. ඔයගොල්ලන්ට මේ මයික් එක ගන්න ඕන නම් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දරස් එකෙන් මේ මයික් එක ගන්න පුළුවන් ලින්ක් එක දාලා තියෙනවා. මේ මයික් එක මට ගන්න පුළුවන් මේ 850ක් වගේ මිලයකට දැන් ගන්න පොඩ්ඩක් අඩු වැඩි වෙලා තියෙන්න පුළුවන්. ඔයගොල්ලෝ ඒක පොඩ්ඩක් බැලන්ස් කරගෙන මේ මයික් එක ඕඩර් කරලා බලන්න. YouTube කරන අයට එහෙම මේ මයික් එක හොඳටම වටිනවා. මේ මයික් එක ඔයගොල්ලන් ගෙදරටම ඩෙලිවරි කරගන්න පුළුවන්. ආයේ කැෂ් ඔන් ඩෙලිවරි තියෙනවා. ඔයගොල්ලෝ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරලා ලයික් එකකුත් දාන්න. ආයේ ඔයගොල්ලන් තියෙන මගේ වීඩියෝ එකේ පේන අඩුපාඩුත් පහලින් කමෙන්ට් එකක් දාන්න. WhatsApp channel එකත් follow කරලා තියාගන්න. WhatsApp channel එකේ මම ඔයගොල්ලන්ට දාන්නේ YouTube එකේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වෙබ්සයිට්, free game ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වෙබ්සයිට් අන්න මේ වගේ දේවල් ඒක නේද දානවා. ඉස්සරහට එන තියෙන වීඩියෝ ගැන ඩීටේල්ස් මම ඒකත් දානවා. ඔයගොල්ලෝ ඒ channel එක follow කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. goodbye.